එන්නකෝ ඔයාලා මාත් එක්ක චායි මසාලා එකක් හදන්න. ඉතින් ඒ ගමන් මේ අලුත් අවුරුද්දට ඔයගොල්ලෝගේ ආදරණීයන්ට රුපියල් 2000 ඉඳන් කස්ටමයිස් කරපු ගිෆ්ට් පැකේජස් යවන විදියක් ගැන මම ඔයගොල්ලන්ට කියන්නම්. ඒකත් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. චායි ටී එකක් නේ හදන්නේ මම මේකට මේ චායි මසාලා එකෙන් ටිකක් දා ගන්නවා. මේකත් එක්ක මම සාමාන්‍යයෙන් මේ සිනමන් ෆ්ලේවර් එක යූස් කරනවා. සිනමන් ෆ්ලේවර් එකට ආස නැති කෙනෙක් නම් උලන්ට චායි මසාලා වලින්ම ටිකක් වැඩියෙන් තේ හැඳි දෙකක් වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට මේක හොඳට නටව ගන්න තියෙන්නේ. මොකද හොඳට නටව ගන්න එතකොට අපිට හොඳ කහටක් වගේම ඒකේ ඇතුලේ තියෙන ওই කාඩමන් මේ ඔක්කොම තැම්බිලා හොඳ සුවඳක් රසක් ලැබෙනවා. මම අද මේක හදන්න පාවිච්චි කරන්නේ වතුර. ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් දාලාම තේකොළ දාලා නටව ගන්න. මම සාමාන්‍යයෙන් තේ හදනකොට අපි දෙන්නට හදනවා නම් පාවිච්චි කරන්නේ පිටිකිරි. පිටිකිරි බොන්න අකමැති කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් දාලා මේක හදා ගන්න. වතුර එක නටනකම් එන්න ඔයාලට මම ඕගොල්ලන්ට කස්ටමයිස් කරලා ගිෆ්ට් පැක් යවන්න පුළුවන් විදිය ගැන කියන්නම්. මේක ඕගොල්ලන්ට මේ අවුරුද්දට වටින ටැග්ගක් වේවි. මේ විශේෂයෙන්ම පිටරට ඉන්න අයට ලංකාවේ ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා මෙහෙ ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් මේක මෙහෙ ඉන්න අම්මලා තාත්තලාට ටැග්ගක් විදියට යවන්න. ඇත්තටම මේක මොකක්ද ඒකට කියන්නේ? හොඳ ඒ කියන්නේ වටින ටැග්ගක් වේවි. අරගොල්ලෝ කෑ ගහනවා. ඔයාලා ඕන කෙනෙක්ට මේක පුළුවන් ටැග්ගක් විදියට යවන්න. වරුණ සමරකෝන් කියලා නම හෙනකොට ඕගොල්ලන්ට අනිවාර්යෙන් මතක් වෙනවා ඇති ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කෙමිස්ට්‍රි සර් කෙනෙක්. ඉතින් ඒ සර්ගේ ප්‍රොඩක්ට්ස් තමයි මේ. ඇත්තටම මම මුලින් ඒ අයව වඳුරන්නේ නැහැ. මොකද එයාගේ වයිෆ් ඒ නංගි තමයි මාත් එක්ක බොහොම හිතවත්. අනිත් දේ වරුණ සර් පන්ති පටන් ගන්නකොට සර්ගේ මුල්ම ගෝලයෝ, ඒ කියන්නේ මුල්ම බැච් එකේ හිටපු දෙන්නේ තමයි අපේ ලකුරණී අනුරාධී. ඉතින් ලකී අනුරාධී බොහොම හොඳට කෙමිස්ට්‍රි වලට මාක්ස් අරගෙන ඒ සාමාර්ථ අරගෙන පාස් වුණේ සර්ගේ ක්ලාස් ගිහපු නිසා කියලා අදටත් මාත් එක්ක කියනවා. අපේ පොඩි පස් දෙනාගේ සද්දබද්ද එක්ක ඇත්තටම වීඩියෝ එකක් කරන එක හරි අමාරුයි. ඉතින් මෙහෙම වොයිස් රෙකෝඩ් කරලා දැම්මට සමා වෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ඇත්තටම සර් එක විදියට රිසර්ච් කරලා හදන තේ මේ ಜಾති ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ මම අර කලින් හදපු චායි මසාලා එක. ඊට පස්සේ ග්‍රීන් ටී එක මම කලින් ඔයගොල්ලන්ට පෙන්න නැති මේක. මේ ග්‍රීන් ටී එකේ තියෙන්නේ ඇත්තටම තේ දැල්ල. තේ දැල්ලෙන් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ වතුරට දාලා තිබ්බට පස්සේ දැල්ල තමයි දිගෑරෙන්නේ මේ ග්‍රීන් ටී එකේ. මේකත් හරිම සුවඳයි ඇරියට පස්සේ බොටල් එක. මේ ඒගොල්ලෝ අලුතෙන්ම හදලා තියෙන මේ ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ කොෆි එක. මම කලින් පෙන්නලා තිබුණේ ටී එක විතරයි. මේ තියෙන කොෆි එක. මේවා ඔක්කොම මේ හැම ප්‍රොඩක්ට් එකම එක්ස්පෝර්ට් ක්වොලිටි. ඔයගොල්ලෝ රටේ ඉන්න කෙනෙක් නම් ඔයගොල්ලෝ රටේ ඉඳන් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට්ස්. ඊට පස්සේ ලංකාවේ ඔයගොල්ලෝගේ ආදරණීයන්ට මේ අවුරුද්දට තෑග්ගක් යවන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතනවා පෙඩ තෑගි වලට වඩා මේක ගොඩක් වටින වැදගත් තෑග්ගක් වේවි කියලා. ඉතින් මේක ජින්ජර් කොෆි එකක්. කොෆි ගොඩක් අය ලංකාවේ කොෆි බොන්න කැමතියි මම දන්න විදියට. ඉතින් මේක ජින්ජර් කොෆි එකක්. මේකත් ඒගොල්ලෝගේ කොෆි ෆ්ලේවර් මේ එක්ස්පෝර්ට් ක්වොලිටි කොෆි එකක් මේ තියෙන්නේ. කොෆි පවුඩර් එකක්. ඉතින් ඇත්තටම මේ අනිත් දේ කියන්න ඕනේ මේවා හරිම රීසනබල් ප්‍රයිසස් වලට තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ තේකුනම ලොකු ගණන් එක තේ කියන්නේ එක ෆ්ලේවර්ස් සෑහෙන්න ගණන් වෙනවා. ඉතින් එක ෆ්ලේවර්ස් වලට තේ බොනායි මම දාන්න විදියට මම හිතුවේ මේ අපි ගොඩක් නැහැ. මොකද හස්බන්ඩ් මමයි බොනවා එහෙම කීප දෙනෙක් ඉන්නේ කියලා බලන් යනකොට ඇත්තටම සෑහෙන්න ඉන්නවා මේ වගේ ෆ්ලේවර්ස් try කරන්න කැමති අය. ඉතින් මේ ඔක්කොම මේවා එක මේ quality තියෙනවා. හොඳේ FB OPF කියලා තියෙනවා. ඊට පස්සේ BOPF කියලා තියෙනවා. ඒ quality එක උඩට යනකොට වැඩි වෙනවා. ඉතින් මේ හොඳම quality තේ තමයි මේ තියෙන්නේ. අනිත් එක බය නැතුව ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේ වරුණ සර් කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ. අනිත් එක මේ අපේ හස්බන්ඩ් එක්ට ජූනියර් බැච් එකේ මොකටෝ කැම්පස් එකේ. ඉතින් කෙමිස්ට්‍රි වලට ප්‍රසිද්ධයි වගේම තමයි. එයා මේ එක රිසර්ච් කරලා හදපු ටී තමයි මේ තියෙන්නේ. එක වර්ග. අනිත් එක මම ඇත්තටම ඔයගොල්ලෝ දැන් මේ ප්‍රොඩක්ට් එකක් කරන්න කලින් ඔයගොල්ලෝ දන්නවනේ මම පොඩක් ඒක හොඳයිද ක්වොලිටි එක හොඳයිද බීලා බලලා හැමදේම මම ඔයගොල්ලෝට කියන්නේ. ඉතින් වරුණ සර්ගෙත් මේ මං ගිහිල්ලා ඇත්තටම හම්බෙලා බැලුවා කොහොමද මේක කෙරෙන්නේ කියලා. මේ ඊට පස්සේ මට ඔක්කොම කුරුළු ඉඳන් ඒගොල්ලෝ ගාල්ලෙන් ගේන්නේ. මොකද ඒ නංගිලට මේ ඉමදුව ඒගොල්ලෝගේ ටී ස්ටේට් තියෙන. ඉතින් ඒවෙන් ගේන තේ වලින් තමයි. ඊට පස්සේ කුරුඳු මේ සේර තුල්සි හැමදේම එහෙන් ගෙනල්ලා වේලලා හොඳට හදපු. මොකද මම ඒව දැක්ක පැක් කරපු කුරුඳු ඒවා ඔක්කොම මම දැක්කා. මේ තියෙන කුරුඳු ෆ්ලේවර් එක. මේක එක දැන් මේ පොඩි මේ වගේ හැන්ඩි පැක් වගේම
ලොකු පැක් තියෙන ඕගොල්ලන්ට ඕන ප්‍රමාණයෙන් අරගන්න පුළුවන්. ඕගොල්ලන්ට අම්මලා තාත්තට ඊට පස්සේ නෑයෝ කවුරු හරි ඉන්නවා නම් අක්කලා මල්ලිලා කවුරු හරි ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ කෙනෙක්ට මේ අවුරුදු කාලේ යවන්න හොඳ gift එකක් මේක. ඒ නැත්නම් ඕගොල්ලෝ පිටරට ඉන්න කෙනෙක් නම් ඕගොල්ලන්ට පුළුවන් මේ tea packets මේගොල්ලන්ට කියලා ඕඩර් කරලා ගෙන්න ගන්න. මම ඔක්කොම details සඳහන් කරන්න Newlands products කියලා තියෙන්නේ. මම details උදාන්න Newland products කියලා Facebook page එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ගිහිල්ලා ඕඩර් කරලා ගන්න පුළුවන්. අනිත් විශේෂම දේ ඒක මතක ඇතුව කියන්න ඕනේ ඕගොල්ලන්ට අවශ්‍ය price එකට gift pack ඕගොල්ලන්ට මේ පැක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕන රුපියල් 2000ද 5000ද 10000ද ඒ prices වලට මේ ඕගොල්ලන්ට කැමති flavors වලින් දාලා tea packs මේ විදිය හදලා යවා ගන්න පුළුවන් tea coffee දෙකෙන්ම. ඒ කියන්නේ පොඩි ඕගොල්ලන්ට තියෙන මුදලේ ගාන හැටියට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ products වෙනස් කරගන්න. ඒක කතා කරලා ඕගොල්ලෝ කැමති විදියට කරගන්න පුළුවන්. අපි දැන් යමු අපේ තේ එක හදාගන්න. අපි චායි මසාලා දාපු වතුර එක දැන් හොඳට නටනවා. හොඳ සුවඳකුත් එනවා මේ වෙලාවේ. ඉතින් මම ඒ අතර මෙන්න මේ විදිහට පිටි ටික එකතු කරගන්නවා. මගේ ඉතින් මේ හැන්ද චූටි හැන්දක් ඉතින් ඒක නිසා ඒයින් පිටි හැඳි කීපයක් එකතු කරගත්තා. සීනිත් ලොකුවට එකතු කරන්නේ අපි දෙන්නටම තේ හැඳි දෙකමාරක් වගේ එකතු කරගත්තා. ඒක තේ හැන්දක් නෙමෙයි අතන තේ හැන්දට පොඩිද මන් දන්නේ මේ ඊට පස්සේ මේ විදිහට පොඩ්ඩක් මික්ස් කරලා ඊට පස්සේ අපි ඔක්කොම වතුර ටික එකතු කරගන්නවා මේ විදිහට. අපි දැන් තේක හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි තේ බොන කෝප්පෙට මෙන්න මේ විදිහට තේක පෙරා ගන්න ඕනේ. පේනව නේද? හොඳ කහට පාටට තේක තියෙනවා. ඉතින් දැන් මම මේ try කරන්නේ යාර තේකක් දාන්න කියලා. ඉතින් යාර තේ ගන්න දාගන්න බෑ. පේනවනේ. මේ තියෙන්නේ හදාගත්තට පස්සේ තේක